ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් මෙවර 2020 ලෝක කුසලාන් තරගාවලියේ 16 වෙනි තරගයේ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූ තවත් තරගයක් ඕමාන් කණ්ඩායම සමග ඊයේ දිනේදී පැවැත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඕමාන් කණ්ඩායමේ නායකයාගේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 තුල කඩලු 5ක් දෙවි ලකුණු 225ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීම සමත් වුණා. මේ වාර්තා අතරට එක්ුණේ මෙවර ලෝක කුසලාන් තරගාවලියේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙම තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 45ක් තුල ලකුණු 61ක් ලබා ගැනීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 7ක් ඇතුළත් මීට අමතරව පවන් රත්නායක පන්දු 28කින් ලකුණු 60ක් රැස් කිරීම සමත් වූ අතර ඔහුගේ ඉනිමට 4 පහරවල් 8ක් හා 1 පහරක් ඇතුළත් වුණා. මීට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 20ක් තුල ලකුණු 50ක් වාර්තා කිරීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 2ක් වගේම 6 පහරවල් 5ක් ඇතුළත් වුණා. මේ වාර්තා අතරට එක් වූයේ මෙවර 2020 තරගාවලියේදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. මීට අමතරව කමිදු මෙන්ඩිස් නොදවී ලකුණු 19ක් හා පැතුන් නිස්සංක ලකුණු 13ක් ලබාගත් අතර කමිල් මිෂාර ලකුණු 8ක් හා දුනිත් වෙල්ලාලගේ නොදවී ලකුණු 6ක් රැස් කිරීම සමත් වුණා. පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජිතින් කුමාර් ලකුණු 41කට කඩුළු දෙකක් බිඳහැලීම සමත් වූ අතර සුෆියාන් හා ජායි අතර එක් කඩුල්ල බැගින් බෙදී මේ අනුව ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවර 20 තුල කඩුළු 9ක් දැවී රැස් කිරීමට හැකිය ලකුණු 120ක් පමණයි. ලකුණු ලබා ගැනීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් නදීම් ලකුණු 53 රැස් කළ අතර වසීම් අලි ලකුණු 27ක් රැස් කළා. මීට අමතරව සිසු කිසිම පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කඩුළු දවා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර හා මහේෂ් තීක්ෂණ කඩුළු දෙක බැගින් බිඳහැලූ අතර දුනිත් වෙල්ලාලගේ දුෂාන් හේමන්ත හා කමිදු මෙන්ඩිස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ලකුණු 105ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම සමත් වූ අතර මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන් තරගාවලියේ B කාණ්ඩයේ යටතේ පෙරමුණ ගැනීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගයේ ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ලබන 16 වෙනිදා මහනුවර පල්ලිකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගයත් පැවැත්වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන් කණ්ඩායම හමුවේ ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලා මතක් කරනවා. දේශ විදේශ ක්‍රිකට් පිටියේ මොහොතින් මොහොත අලුත් වෙන තොරතුරු එසෙනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරන ගමන් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා.